අයිබෝන් ඩීප්ටෙක් අපිට තවත් අලුත් දවසක් ඇවිල්ලා තියෙනවා. අපි අලුත් තැනකට ඇවිල්ලා ඉන්නවා අලුත් කාරණාවක් පිළිබඳව ඔබට කියන්නට. වගාවට අවශ්‍ය කරන ජලය ලබා ගැනීම කියන කාරණාවද අවශ්‍ය කරන මඟ පෙන්වීම ඔබට සිද්ධ කරලා තියෙනවා. ඩීප්ටෙක් පිළිබඳව ඔබට හොඳ විශ්වාසයක් තියෙනවා. අපි තවත් යෝධ පියවරක් ඉදිරියට තියලා තිනවා. වාණිජ පරමාර්ථයෙන් තමන්ගේ සේවා ස්ථානයට රැකියා ස්ථානයට වෙන්නට පුළුවන්, පුංචි බැංකුවක් වෙන්නට පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්නට පුළුවන්, සමිතියක් වෙන්නට පුළුවන්. ඔබ කල්පනා කරන විදුලි බිල අඩු කරගෙන සෝලාර් සිස්ටම් එකක් සවි කරගන්න ඕනේ කියලා ඔන්න ඒට අවශ්‍ය කරන මඟ පෙන්වීමත් අපි නිවැරදි තාක්ෂණයත් එක්ක සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි මේ කාරණා නිරන්තරයෙන් කතා කරන්නේ ප්‍රායෝගිකව. මේ කාරණා ඔබට පෙන්වන්නට ඕන නිසා අපි තව තැනකට ඇවිල්ලා ඉන්නවා. අපත් සමගින් එකතු වෙලා සේවාව ලබාගත්ත වැලිවිට මාළඹේ සනස සමිතියේ අපි ඉන්නේ. අපි කතා කරමු කොහොමද තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට සෝලාර් සිස්ටම් එකක් සවි කරගත්තේ? එයින් ලැබුණු වාසි මොන වගේද? මෙපමණ කාලයක් ඔවුන් පාවිච්චි කරපු විදුලි බිලට ගෙවපු විශාල මුදල ඔවුන් අඩු කරගත්තේ කොහොමද? දැන් මේ මුදල් යොදවන්නේ කොහොමද? මේ සකසුරුවම ඔවුන් කොහොමද ප්‍රායෝගිකවම පාවිච්චි කරන්න කියන කාරණාව පිළිබඳව අපි අද දවසේ ඔබට කියන්නට තමයි සූදානම්ින් සිටින්නේ. අපි ඇතුළට ගිහිල්ලා කතා කරමු කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණාව. ව්‍යාපාරික පරමාර්ථයෙන් යම් කෙනෙක්ගේ බලාපොරොත්තුවක් කරන තමන්ගේ සේවා ස්ථානයේ ව්‍යාපාරික ස්ථානයේ සමහරට ඔබ පුංචියට කරන කඩයක් වෙන්නට පුළුවන්. සමහරට කරන සමිතියක් වෙන්නට පුළුවන්. සංගමයක් වෙන්නට පුළුවන්. මේ හැම දෙයකම විදුලි බලය ලබා ගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම අපි සිද්ධ කරනවා කිසිදු වියදමක් නැතිව. එයයි විශේෂත්වය. අපි අතුලට ගිහිල්ලා කතා කරමු කොහොමද මේ කටයුතු සිද්ධ වුනේ කියන කාරණාව. හොඳයි අපි සභාපතිතුමන් එක කතා කරන්න සූදානමින් සිටින්නේ ඩීප්ටෙක් පිළිබඳව එතුමන්ට කියන්නට කතාවක් තියෙනවා. දැන් වාණිජ පරමාර්ථයේ තමන්ගේ ආයතනයට තමන් සේවය කරන ආයතනයට ඩීප්ටෙක් සේවාව ලබා ගන්නට ඕනේ. මේ සේවාව අත්විඳින්නට ඕනේ. හිරු එළියට වටිනාකමක් දෙන්නට ඕනේ. මේ කාරණාවලට එතුමන් යොමු වන්නට කල්පනා කරා. එතුමන්ගේ කාර්ය මණ්ඩලයත් එක්ක කතා කළා. අනිකුත් පිරිසත් එක්ක කතා කරලා අපිට හරි වැදගත් එතුමන් ඇයි මෙවැනි තීරණයකට ලැබුණේ කියන කාරණාව පිළිබඳව දැනගන්නට. අපත් සමගින් සිටිනවා එම්.ආර්. වික්‍රමරත්න මහත්මයා. එතුමන් තමයි අස්කරු සභාපතිතුමා හැටියට කටයුතු කරන්නේ සීමා සහිත වැලිවිට මාළඹේ සනස සමිතිය සහ බැංකුවේ. වික්‍රමරත්න මහත්මයා සභාපති අයිබෝන්. හොඳයි සභාපතිතුමනි මට මුලින්ම දැනගන්නට අවශ්‍ය කරලා තියෙන කාරණයක් තියෙනවා. අපි ඩීප්ටෙක් පිළිබඳව කතා කරන්න ඕනේ, වාසි පිළිබඳව කතා කරන්න ඕනේ. මේ හැම දෙයකටම වඩා ඔබතුමන්ලයි කල්පනා කරේ මේ අපි යන්න ඕනේ සෝලාර් සිස්ටම් එකකට. අපි මේ හිරු එළියෙන් වැඩ ගන්නට ඕනේ. මේ තියෙන විදුලි බිල අපි අඩු කර ගන්නට ඕනේ. බොහෝ කාරණාත් එක්ක හිතලා තියෙනෝනේ. කොහොමද ඒ කාරණාව හිතුවේ? ඇයි හිතුවේ කියන තැනින් අපි මේ කතාව පොඩ්ඩක් පටන් ගනිමු. ඔව්. ඇත්තම කියනවා නම් අපි බොහෝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මේ සෝලාර් සිස්ටම් එකට යන එක. අපි කාලයක් තිස්සේ සූදානමින් ඒ වගේම ආයතන කීපයක් හෙව්වා සෝලාර් පැනල් සවි කරගෙන ජාතික විදුලි පද්ධතියටත් ඒ වගේම අපේ සනසෙන් දැල්වෙන ඒ විදුලියත් ඒ වැය වෙන විදුලියත් අපට ලබා ගන්න කොයි ආකාරයකද කියන එක පිළිබඳව අපි කතිකාවතත් ගියා. විශේෂයෙන්ම සීමා සහිත වැලිවිට මාළඹේ සන සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම කළමනාකාරතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අපේ විශාල සමාජික සංඛ්‍යාවක් ඉන්නවා. මේ සමාජිකයන්ටත් අපේ ආයතනයටත් දෙගොල්ලන්ටම යම්කිසි සාධාරණවත් ඒ වගේම රටටත් ගැළපෙන නිකම්ම අපතේ යන හිරු එළියෙන් වැඩක් ගන්නට මේ වර්තමානයේ පවතින තත්ත්වය මේ සියල්ලම සැලකිල්ලට ගත්තාම විශාල ලාභයක් ලබන්නට පුළුවන් වැඩසටහනක් බව සෝලාර් වැඩසටහන හඳුන්වා දුන්නා. මෙතනදී අපි මුලින්ම කරේ ආයතන 9ක් අපේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳෙව්වා හොඳම ආයතනයක් තෝරා ගැනීමේ ගැටලු නිරාකරණය කරගන්න. හොඳයි. එහිදී වට දෙකක් අපි පැවැත්වුව සම්මුඛ සාකච්ඡා වලින් මුලින්ම අපේ සම්මුඛ පරීක්ෂණ සඳහා ආයතන 9ක් පළමු වටේට කැඳෙව්වා. ඊට පස්සේ ඒ අතරින් 3ක් අපි තෝරගත්තා. ඒ 3 අතරිනුත් ඩීප්ටෙක් ආයතනය ඒ දෙවෙනි වටේටත් තෝරාගත් එක් ආයතනයක්. මෙහිදී අපි බලාපොරොත්තු වෙච්ච දේවල් වලට ඒ වගේම වගකීමක් සහිතව සේවාවක් ලබා දෙන්නට ඒ වගේම
ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ අපිත් සමග සම්බන්ධ වෙලා අලවීන් පසු සේවාව කියන මේ පදනම මැනවින් ඉටු කිරීමේ හැකියාවක් මොවුන්ට තිබෙනවාද කියලා අපි අභ්‍යන්තරයේ සාකච්ඡා වුණා. ඒ අතරින් විශේෂයෙන්ම තිල්න හිටියාච්චි කියන්නේ ඩීප්ටෙක් ආයතනයේ අධිපතිතුමා එතුමා අපිට බොහොම ලැබැනිව මේ සේවාව ලබා දෙන්නට කටයුතු කළා. එහිදී විශේෂයෙන් මතක් කරන්නට ඕන අපි මේ සනසේ සමාජිකාවක් තමයි අපිට ඒ ආයතනය හඳුන්වලා දුන්නේ. ඉන් පසුව අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශක මහත්මයෙක් ඉන්නවා ආරිවංශ මහත්මයා කියලා. එතුමාගේ ගෝලයෙක් කියලා මේ තිලින හිටියාරච්චි මහත්මයා අපිට සඳහන් කරා. ඉතින් ඒ අනුව විශ්වාසවන්ත කෙනෙකුගෙන් මේ සේවාව ලබා ගැනීමට අපි බලාපොරොත්තු වුණා වගේම එවැනි පුද්ගලයෙක් අපිට ලංවීම පිළිබඳවත් අපි සතුටු වුණා. ඉතින් අන්න ඒ කාරණා මත පදනම්ව තමයි අපි ඩීප්ටෙක් ආයතනය තෝරා ගන්නට මුල් වුණේ. හොඳයි. සභාපතිතුමා දැන් අපි ආයතනයක් තෝරා ගැනීම වෙද්දී සැලකිලිමත් වෙන කාරණා කීපයක් තියෙනවා. ඔබතුමාගෙන් කීපයක් අතරම සඳහන් කරා. හරි වටිනා කාරණා කීපයක් සහ ආයතනයේ එහාට තියෙන වැඩපිළිවෙල. කොහොමද අපි අලවින් පස්සේ ලබා දෙන සේවාව සහ විටින් විට මේ තත්ත්වයන් පිළිබඳ පරීක්ෂා කිරීම, උපාංග යොදා ගැනීම මේ කාරණා පිළිබඳව මොකද නවීන තාක්ෂණයත් එක්ක නිරන්තරයෙන් ඩීප්ටෙක් කටයුතු කරන්න කියන කාරණය හොඳින්ම ඔබත් දන්න කාරණාව. මේ කාරණාව පිළිබඳව ඔබතුමාට සැහැමටපත් වෙන්න පුළුවන් අලවින් පස්සේ සේවාව සහ මේ උපකරණ මේ නවීන තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව. ඔව්. ඇත්තටම අපිට මේ භාවිතා කරන උපකරණ පිළිබඳව එහෙම ලොකු දැනීමක් තිබ්බේ නැහැ. හැබැයි අර 9 දෙනෙක් එක්ක කතා කිරීම තුලින් ඒ අයගෙන් අපි දැනගත්තා මොන වගේ දේවල්ද මේකේ තුල භාවිතා විය යුත්තේ, ඒ වගේම ඒවයින් ලබන යම්කිසි ධාරිතාවේ ප්‍රබලත්වය, ඒ වගේම විදුලිය නිෂ්පාදනයේ තියෙන අති නවීනත්වය සහ මේක ගබඩා කිරීමේ ඇති හැකියාව මේ දේවල් නිසියාකාරව බොහොම සෞම්‍ය විදිහට ලබා ගන්නට පුළුවන් මොන වගේ උපකරණ යෙදීමෙන්ද කියන එක පිළිබඳව අපිට මනා අවබෝධයක් ලැබුවා මේ ආයතන 9 සමගම සාකච්ඡා කිරීම තුලින්. ඒ අනුව තමයි ජින්කෝ කියන මේ උපකරණයත් සමග තමයි මෙතනදී අපි ඒකට යොමු වුණේ. හොඳයි. දැන් සභාපතිතුමා අපි කතා කරලා බැලුවොත් මට පුංචි සංසන්දනාත්මක කාරණා කීපයක් පිළිබඳව කතා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා මේ වෙලාවේ. අපි ඩීප්ටෙක් සෝලර් සිස්ටම් එක සවිකරන්නට කලින් කොහොමද තිබුණ තත්ත්වය, විදුලි බිල කොහොමද, ඊට පස්සේ ඒ වෙනුවෙන් වැය කරපු යම් පිරිවැයක් තියෙනවා, යම් මුදලක් තියෙනවා සහ සවිකිරීමෙන් පස්සේ තත්ත්වය කොහොමද? අපි පොඩ්ඩක් සංසන්දනාත්මක කතා කරන්න හැකියාවක් තියෙනවද? ඔව්. ඇත්තටම අපේ විදුලි බිල රුපියල් 30000කට ආසන්න මුදලක් තමයි මාසිකව ආවේ. මේ ඩීප්ටෙක් සෝලා සිස්ටම් එක සම්බන්ධ කිරීම තුළින් විදුලි බිල බිඳුව වෙලා 0 වෙලා ඊට පස්සේ අපිට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් අපේ බැංකු ගිණුමට ලැබෙනවා. එතනදී අපි ලබපු ලොකු වාසියක් ඒක. ඉතින් කිලෝ 30ක ධාරිතාවයෙන් යුතු පැනල් පද්ධතියක් තමයි අපේ වහලේ මත සවි කරලා තියෙන්නේ. මේක ලොකු ආයෝජනයක්. මෙතනදී අපිට අවුරුදු 2කමාරකින් වගේ ඒ වෙනුවෙන් යොදවපු මුදල ආවරණය වෙන බව අපිට මේ දැනගන්නට ලැබුණා. ඉතින් මේක විශාල ආයෝජනයක් බැංකුවට, ඒ වගේම රටට. මං හිතනවා ලංකාව හැම කෙනෙක්ම රජයේ මැදිහත් වෙලා මේක කළ යුතු වැඩක් විදිහටයි අපි දකින්නේ. ඒ තුලින් ඉන්ධන වලින් දහනය වෙන පරිසර දූෂණය වැළැක්වෙනවා. ඒ වගේම ගල් අඟුරු වලින් ඒ ලබාගත යුතු අමතර වියදම් අඩු වෙනවා. අපිට නොමිලේ ලබා දෙන මේ සම්පතින් උපරිම ප්‍රයෝජනයක් ගැනීම සඳහා කල්පනා කිරීම, ඒකට දායකත්වයක් සැපීමට අපේ සීමා සහිත වැලිවිට මාළුමේ සනද සමිතියට දායක වෙන්නට පුළුවන් වීම පිළිබඳව අපි අගේ කොට සලකනවා, භාග්‍යයක් කොට සලකනවා. හොඳයි. සභාපතිතුමා තවත් කාරණාවක් ඔබතුමාගෙන් මම දැනගන්නට කැමතියි. මේ මොහොත වන විට බොහෝ පිරිසක් අපිව නරඹනවා. බොහෝ පිරිසකට ඩීප්ටෙක් පිළිබඳ අවබෝධයක් තියෙනවා. දැන් කෘෂි කර්මාන්තයේ පැත්තෙන් කතා කරොත් වගාවට අවශ්‍ය කරන ජලය ලබා ගැනීම, එහා සම්බන්ධ උපකරණ, මේහා බඳුණු තාක්ෂණය පිළිබඳව නිරන්තරයෙන් ඔබත් හොඳින් දන්නා කාරණා. හැබැයි සභාපතිතුමා මට ඉතින් එහාට ගිහලා යම් කාරණාවක් කතා කරන්න මේ වාණිජ්‍ය පරමාර්ථයෙන්. අපි හිතුව පද දවසේ වැඩසටහන නරඹනවා කියලා ඔබතුමාගේ වෙන්නේ ආයතන. රජ ආයතන වෙන්නට පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්නට පුළුවන්, විවිධ සංගම් වෙන්නට පුළුවන්, විශාල විදුලි බිලක් දරන ආයතන වෙන්නට පුළුවන්. ඔබතුමාට යම් දෙයක් කියන්නට තියෙනවද? ඔවුන්ටත් මේ තත්වයට එන්නට අපි මේ ක්‍රමයට ක්‍රමානුකූලව අපි එන්න ඕනි කියන කාරණාව පිළිබඳව යම් අදහසක් කියන්නට තියෙනවද? ඔව්, ඇත්තටම අපිත් මුලින්ම ඒ අදහසට එන්න කලින් පොඩ්ඩක් පසුබෑමකට ලක් වුණා. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න ගත්තට පස්සේ තමයි අපිට දැනුනේ මේක මීට වඩා අවුරුදු ගණනාවකට කලින් කරා නම්
අපිට යම් මීටත් වැඩිය ලාභයක් ලබා ගන්නට තිබුණා කියලා. ඒ නිසා සියලුම මේ නරඹන සියලු දෙනාටම මම දන්වා සිටින්නේ ඒ වගේම ඉල්ලීමක් කරන්නේ මුලින් යම් කිසි මුදලක් එකවර යොදවන්නට වුණාට ඒක අවුරුදු 2කින් 3කින් 4කින් උපරිම වශයෙන් අවුරුදු 4කින් තමුන්ට ඒක කව වෙලා ඊට පස්සේ අවුරුදු 25ක් දක්වා වොරන්ටියක් දෙන නිසා ඉන් පස්සේ තමුන්ට ලාභයක් තමයි ලබා ගන්නට පුළුවන්. ඒ නිසා හැමෝම මේ පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් මේක රටට වගේම තමුන්ටත් කරගන්න ආයෝජනයක් විදිහටයි මම දකින්නේ. මට තවත් කෙටි පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ආරම්භයේදී ඔබතුමා සඳහන් කළ ආයතනයක් තෝරාගෙන ආයතන 9ක් ඔබතුමාලා මිල ගණන් කැඳවීම සිදු කරා, සොයා බැලීම් සිදු කරා. ඒ තරඟකාරීත්වය ඇතුලේ ප්‍රධානතම හොඳම ආයතන විදිහට ඔබතුමාලා තෝරගත්තේ ඩීප්ටෙක් ආයතනය. දැන් යම් කාලයක් වෙනවා සෝලා එක හයි කරලා මේ මොහොත වන විටත් අර ආරම්භයේදී ඔබතුමාට තිබුණ සෑහීමට පත්වීම, අප ලබා දෙන සේවාව, උපකරණ පිළිබඳව සහ මේ විදුලිය ලැබීම පිළිබඳව ඔබතුමා තවමත් ඒ සෑහීමක ඉන්නවද? මේ සේවාව පිළිබඳව ඔබතුමාට කෙටි පිළිතුරක් ලබා දෙන්න පුළුවන් නම්? ඇත්තටම ඒ සෑහීමකට පත්වීම පිළිබඳව දැනටත් ඒ මට්ටමේම ඉන්නවා. විශේෂයෙන්ම අලවීන් පසු සේවාව කියන එක ඉතාමත්ම විශිෂ්ටයි. ඔවුන් නිතර නිතර අපින් විමසනවා. දැන් ඒ වගේම පැමිණිලා නිවස වහල පරීක්ෂා කරලා බලලා යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ පිළිබඳව යහුසුලුව කටයුතු කරනවා. මම හිතනවා ඔබට ප්‍රමාණවත් කියලා. ඉතාමත් ප්‍රමාණවත්. ඔබතුමන් සෑහීමට පත් වුණා කියන කාරණේ මට ඉතාමත් පැහැදිලිව අපි කතා කරන්නේ ඩීප්ටෙක් පිළිබඳව වාණිජ්‍ය පරමාර්ථයෙන්. සමහරවිට ඔබ හිතනවා වෙනකොට ඔබ ආයතනයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ආයතනයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි අපි සිද්ධ කරමින් සිටින. අපි කතා කරේ එම්.ආර්. වික්‍රමරත්න මහත්මයාත් එක්ක. එතුමන් සභාපතිතුමා හැටියට කටයුතු කරනවා සීමා සහිත වැලිවිට මාලබේ සනස සමිතිය සහ බැංකුව. සභාපතිතුමා බොහොම ස්තුතියි මේ කාරණා කතා කරන්න එකතු වුණාට. අයිබෝන්. බොහොම ස්තුතියි. මේ වඩා තිරසාරත්වයෙන් යුතු කතා බහක මේ ඉන්නේ. ඔබේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා නම් තමන්ගේ සේවා ස්ථානයට, තමන්ගේ ආයතනයට වෙන්නට පුළුවන්, බැංකුවට වෙන්නට පුළුවන්, කුඩා සමිතියකට වෙන්නට පුළුවන්. වාණිජ්‍ය පරමාර්ථයක් ඇතුලේ මේ විදුලි බිල අවම කරගෙන හිරු එළියට තිරසාරත් වෙන්න යුතු වටිනාකමක් ලබා දෙමින් සෝලාර් සිස්ටම් එකක් සවි කරගන්න ඕන කියන බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි ඊට අවශ්‍ය කරන මඟ පෙන්වීම පිළිබඳවයි මේ මොහොතේ මේ කතා බහ තුළින් අතරම සිද්ධ කරන්නේ. අපි ඉන්නේ සීමා සහිත වැලිවිට මාලබේ සනස සමිතිය සහ බැංකුව. ඔවුන් දැන් මීට කාලයකට පෙර ආතුව ඩීප්ටෙක් අපත් එක්ක සහ සම්බන්ධ වෙලා ඔවුන්ගේ ආයතනයට මේ කාර්යක්ෂමතාවයෙන් යුතුව කටයුතු සිදු කරගෙන යන්නට සෝලාර් සිස්ටම් එකක් සවි කරගත්තා. ඉතින් අපි මේ පිළිබඳව කාරණාත් ඇතුළත් වෙන විදිහටයි මේ කතා බහ ගොඩනගමින් ඉන්නේ. අපි තවත් විශේෂ කෙනෙක් එක්ක කතා කරන්න සූදානම්ින් සිටිනවා. අපත් සමගින් සිටිනවා කමලා කලුකපගේ මහත්මිය. එතුමිය කළමනාකරු හැටියට කටයුතු කරන මේ ආයතන අපි එතුමියත් එක්ක කතා කරලා බලමු. කමලා මහත්මිය ආයුබෝවන්. ආයුබෝවන් ඔබතුමාට. හොඳයි. අපි මුලින්ම දැනගන්නට කැමතියි ඔබතුමියගෙන් දැන් මේ සභාපතිතුමත් යම් කාරණාවක් ඇත්තටම කතා කරා. ඩීප්ටෙක් වලට ගියේ මොකක්ද දින වටිනාකම, මොකක්ද දින වැදගත්කම කියන කාරණාව. මට ඔබතුමියගෙන් දැනගන්නට ඕනේ වාසිය පිළිබඳව. මේ සකසරුව පිළිබඳව කතා කරද්දී මේ පුරුෂ පාර්ශවයට වඩා කාන්තාවන්ට අත්දැකීම් වැඩි. ඒ නිසා මට ඇත්තටම දැනගන්නට කැමතියි දැන් මේ ඩීප්ටෙක් හරහා මේ සෝලාර් සිස්ටම් එක සවි කරාට පස්සේ ආයතනයට ලැබුණු වාසිය මොන වගේද කියන කාරණාව. ඔව් ඇත්තෙන්ම බොහොම ස්තුතියි. අපි සමිතිය නමින්ම සීමා සහිත වැලිවිට මාලබේ සකසුරංක මහානායක ගනුදෙනු පිළිබඳ සම්පකාර සමිතිය කියලා තමයි යන්නේ. එතකොට ඒකෙන්ම තේරෙනවා අපි සකසුරංකම තමයි මුලින්ම ප්‍රමුඛ කොටගෙන වැඩ කරන්න ඕනේ. ඒ සඳහා අපිට ගොඩක් උපකාර වෙන්නේ මේ ඩීප්ටෙක් කියන ආයතනයෙන් සෝලාර් සිස්ටම් එක දාපු නිසා. අපිට පැය 8ක සේවා කාලයක් සම්පූර්ණ කරන්න තියෙනවා. ওই පැය 8 තුල අපි විදුලි උපකරණ කිහිපයක්ම භාවිතා කරනවා. විශේෂයෙන්ම විදුලිය වැඩිපුර වැය වෙන AC යන්ත්‍ර පාවිච්චි කරනවා. දුරකථන සඳහාත් යනවා. ඒ වගේම කම්පියුටර්ස්, ෆෑන් පාවිච්චි කරනවා. මේ හැම දෙයකටම ලොකු රුකුලක් වුණා බයක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සූර්ය පැනල් පද්ධතියෙන් විදුලිය නිෂ්පාදනය වෙන නිසා. ඒකෙන් අපිට මාසෙකට 30000ක් වගේ වෙච්ච විදුලි වියදම සීරෝ කරගන්න පුළුවන් වුණා. හොඳයි. ඔබතුමී සඳහන් කරා මේ විදුලි බිල සීරෝ කරගන්නට හැකියාව ලැබුණා කියලා. අපි මේකට පුංචි එකතු කිරීමක් කරමු. මේ උපකරණ කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් පැය 8ක් වගේ ආසන්න වශයෙන් ආයතනයේ වැඩ කරනවා. AC සිස්ටම් එක වැඩ කරනවා, කම්පියුටර්ස් ටික වැඩ කරනවා, ලයිට් සිස්ටම් එක වැඩ කරනවා, ෆෑන් මේ හැමදේම කිසිම බයක් සැකක් නැතුව වැඩ කරනවා. මේ උපකරණ හොඳ කාර්යක්ෂමතාවයෙන් යුතුව පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම කාර්යක්ෂමතාවය වැඩියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. හොඳයි. දැන් මට ඊළඟ කතා කරන්නට ඕනේ මේ අලවින් පස්සේ ලබා දෙන සේවාවත් වෙනුත් අපි ආහාර ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියන කාරණේ පිළිබඳව ඩීප්ටෙක් එකක ඉන්න බොහෝ පිරිසක් දන්න කාරණාවක්. අපි පසු අධීක්ෂණය සිද්ධ කිරීම පිළිබඳව අපි නවීන තාක්ෂණයත් මේකට එකතු කරගන්නවා.
ඔබතුමීගේ අදහස මොකක්ද? අපි පසු අධීක්ෂණය සිද්ධ කරන්නේ මේක නවීන තාක්ෂණයත් එක්ක අපි යන්නේ. ඔව් පසු අධීක්ෂණය හොඳටම කරනවා. මොකද මේ අපේ ආයතනයේ භාරව සිටින එකම නිලධාරි මහත්මයෙක් ඉන්නවා මේ ආයතනයේ. ඒ මහතා විසින් අධීක්ෂණය හොඳටම කරනවා ඇප් එක හරහා දෛනිකව ඒගොල්ලන් කරනවා මේ අධීක්ෂණය කරලා බලනවා. හදිසියේ හරි අපේ රවුටරේ ඔෆ් වෙලා තිබුණත් මට කතා කරලා අහනවා. ඇයි මෙහෙම මේ වැඩ කරන්නේ නැද්ද? රවුටරේ වැඩ නැද්ද? මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් ඒකම හොඳ මේ අවස්ථාවක් අපිට. හොඳයි. ඒ කියන්නේ අපි සොයා බැලීම සිද්ධ කරන නිරන්තරයෙන් මේ පසුවිවරම සොයා බැලීම සිද්ධ කරන අපි ඊට නවීන තාක්ෂණය පාවිච්චි කරනවා. ජංගම දුරකථනයේ යෙදවුම් අපි පාවිච්චි කරනවා. අපි හැම පාරිභෝගිකයන්ම අපත් සමග සිටින හැම කෙනාටම අපි අඛණ්ඩව නිරන්තරයෙන් මේ සේවාව ලබා දෙනවා කියන කාරණා අපි නිරන්තරයෙන් සොයා බලනවා. අපි නවීන තාක්ෂණය පාවිච්චි කරලා මේ සොයා බැලීම සිද්ධ කරන අපි හැම සෝලර් සිස්ටම් එකක් පිළිබඳවම ආයතනයේ සිට වගේම අපි ශේෂ්ත්‍රයට ගිහිල්ලත් සොයා බැලීම සිද්ධ කරනවා. ඒක කිසිදු වෙනසක් නැහැ. ඔබ කොහේ හිටියත් ලංකාවේ කොහේ හිටියත් අපි මේ සේවාව කිසිදු අඩුවක් නැතුව ඔබට ලබා දෙනවා කියන කාරණේ අපි විශේෂයෙන් ඔබට සඳහන් කරනවා. ඒත් එක්කම තවත් කාරණා ඔබට ඔබතුමියකින් දැනගන්නට අවශ්‍ය කරලා තියෙනවා. සමිතියත් එක්ක ඉන්න වටිනාම වැදගත්ම පිරිස සමාජිකයෝ. එතකොට මේ සමාජිකයින්ටත් මේ ප්‍රතිලාභය දැන් ආයතන යම් ප්‍රතිලාභයක් ගන්නවා. මේ ප්‍රතිලාභය ක්‍රමානුකූලව සමාජිකයන්ට ලබා දීමේ බලාපොරොත්තුකුත් තියෙනවා. ඒ කටයුතු පිළිබඳව අපි යම් සඳහන් කිරීමක් කරමු. ඔව් ඒකට උත්තරයක් විදිහට ඇත්තටම මට කියන්න පුළුවන්. අපේ සමිතියේ සමාජිකයෝ ඉන්නවා 700කට ආසන්න පිරිසක්. අපි දැනටමත් සමාජිකත්වය දැනුවත් කරලා තියෙනවා. අපේ මේ තෝල පද්ධතිය බලලා අන්න ඒක ගැන විග්‍රහයක් කරලා ඩීප්ටෙක් ආයතනය මගින්ම මේ වැඩේ කරගන්න පුළුවන් කියන එකට දැන් ඩීප්ටෙක් ආයතනයෙන් සූර්ය පැනල් පද්ධතියක් හැම නිවසකටම සවි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් අපේ සමිතියෙන් ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේම සමාජික නොවන පිරිසටත් අපිට පුළුවන් ඒ අවස්ථාව උදා කරලා දෙන්න. ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන්න ඩීප්ටෙක් ආයතනය සැදී පැහැදී ඉන්නවා. හොඳයි. කමලා මහත්මිය දැන් වැඩසටහන ආරම්භන කෙනෙක් ඉන්න වෙන්නට පුළුවන් යම් ආකාරයක වාණිජ්‍ය පරමාර්ථයෙන්. යම් ව්‍යාපාරිකයෙක් වෙන්නට පුළුවන්. සමහරවිට මේ පුංචි කඩයක් වුණත් වෙන්නට පුළුවන්. හැබැයි වැඩි විදුලි බිලක් අපි යනවා. නැත්නම් ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක් පුංචි බැංකුවක් වෙන්නට පුළුවන්, සමිතියක් වෙන්නට පුළුවන්. නැත්නම් ටිකක් මහා ඉහළ වාණිජ්‍ය පරමාර්ථයෙන් තමන්ගේ කටයුතු කරන කෙනෙක් වෙන්නට පුළුවන්. දැන් හිතේ දෙගිඩියාවක් තියෙනවා ඇති කල්පනා කරන කෙනෙක් ඉන්නවනම් මම සෝලර් සිස්ටම් එකක් ගන්නවද නැද්ද? කොහොමද මේ වාසිය මම මේක සවි කරගන්නවා කියලා යම් දෙගිඩියාවකින් කෙනෙක් වැඩසටහන බලනවා නම් ඔබතුමියට මේ ලැබුණු අත්දැකීම් එක්ක ආයතනයේ කාර්යක්ෂමතාවයත් එක්ක මේ උපකරණ භාවිතයත් එක්ක යම් කාරණයක් කියන්න පුළුවන්කමක් තියෙනවද කෙනෙකුට යම් තීරණයක් ගන්න අපි සෝලර් සිස්ටම් එකට යා යුතුයි කියලා? ඔව් අනිවාර්යයෙන්ම දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක අපි සෝලර් සිස්ටම් එකකට යන්න ඕනේ. මොකද ඒකෙන් ලොකු ආසියක් අපේ සමිතියට ලැබුණා. දැන් මට දෙන්න තියෙන එකම පණිවිඩය ඒක ලබා ගන්න ඔයාලත් උනන්දු වෙන්න කියලා නරඹන්නන් විදිහට මට දෙන්න පුළුවන් එකම පණිවිඩය ඒක තමයි. හොඳයි. ඔබ උනන්දු වෙන්නට මේ ඔන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කර අපි කතා බහට ලක් කරමින් සිටින්නේ මේ සෝලර් සිස්ටම් පිළිබඳව වාණිජ්‍ය පරමාර්ථයෙන් කුෂකර්මාන්තය පිළිබඳව අපි කතා කරලා තියෙන වාණිජ්‍ය පරමාර්ථයෙන් මේ කටයුතු සිද්ධ කරගන්න ඔබ සිද්ධ කරගන්න ඕනේ කොහොමද ඒ වාසිය ඔබට ලැබෙන්නේ කොහොමද ඔබේ මුදල් ඉතුරු වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි කතා බහට ලක් කරමින් සිටි අපත් සමගින් සහසම්බන්ධ වුණා මේ කරුණු කියන්නට සීමාසහිත වැලිවිට මාළඹේ සනස සමිතිය සහ බැංකුවේ කළමනාකර තුමියත් එක්ක අපි කතා කරේ කමලා කළුකප්පුගේ මහත්මියත් එක්ක. බොහොම ස්තුතියි මේ කාරණා කතා කරන්න එකතු වුණාට ආයිබෝවන්. බොහොම ස්තුතියි ඔබතුමාටත් ආයිබෝවන්. හොඳයි අපි ඩීප්ටෙක් පිළිබඳව මේ කතා බහේ ඉන්නේ. ඔබ හිතන්නට ඕනේ කාරණාව මෙයයි නවීන තාක්ෂණය විද්‍යානුකූල තාක්ෂණය ආහකයන් හිරුවලට වටිනාකම ලබා දීම තිරසාරත්වය තමයි නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තියින් ඇතුළේ තියෙන කාරණා. අයයි ඩීප්ටෙක් වල තියෙන විශේෂත්වය වැදගත්කම කියන කාරණාව. අපි තවත් කෙනෙක් එක්ක කතා කරන්න සූදානම් සිටිනවා. අපිට එතනටත් කියලා එතුමත් එක්ක කතා කරලා බලමු කොහොමද මේ අත්දැකීම කොහොමද මේ වටිනාකම සනස සමිතිය විදිහට ඔවුන්ට දැනෙන්නේ කියන කාරණාව. හොඳයි. සමිතිය වැඩ කටයුතු සිද්ධ කරගෙන යද්දී මූල්‍ය පරිපාලනය කියන තැන්වලදී භාණ්ඩාගාරිකතුමගේ කාර්යභාරය අපිට අමතක කරන්නට හැකියාවක් නැහැ. අපි කතා කරන්න සූදානම් සිටින්නේ හේමසිරි රණතුංග ආරච්චි මහත්මයාත් එක්ක. එතුමා තමයි මේ සමිතිය මේ සංගමයේ භාණ්ඩාගාරිකතුමා හැටියට කටයුතු කරන්නේ. දැන් අපි ඔබතුමාගේ අතරම දැනගන්න කැමති මුලින්ම දැන් මූල්‍ය පරිපාලනය පිළිබඳව මුදල් ඉතුරු කර ගැනීම සකසුරුවම කියන එක මේ වගේ ආයතනවලට හරි වැදගත්. අන්න ඒ තැන්වලදී ඔබතුමාලා හිතලා දෙන අපේ සෝලර් සිස්ටම් එකකට ගිහිල්ලා මේ මුදල ඉතුරු කරගන්න ඕනේ මේ මුදල එකතු කරගන්න ඕනේ කියන කාරණේ. කොහොමද මේ අදහස ආවේ සහ දැන් ප්‍රායෝගිකව මේ කාරණේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ අපි කතා කරමු. හොඳයි. ඉතාමත් කෙටි ස්තුතියි ඔබතුමාට මේ ආරාධනය ප්‍රකාශ කිරීම ගැන.
අපි බැඳලා ඉන්නවා මාස්පතා සමිතියේ කොහොමද වියදම් සියල්ලක්ම මහා සභාවටත් අධ්‍යක්ෂ මණ්ඩලයත් කොහොමද ඉදිරිපත් කිරීම ගැන. ඒකෙදි මේ විදුලි බලය ගැන කොටසදී නිතරම පහුගිය කාලේ අවුරුද්ද පුරාම කොයි විදිහටද මේකල වියදම් වැඩි වෙන්නේ අඩු වෙන්නේ. එතකොට වැඩි වුණාම ප්‍රශ්න කරනවා කොහොමද වුනේ මෙච්චර ගියේයි කොහොමද කියලා. ඉතින් ඒ කාලේ වැඩි වුණකොට යම් සීමාවන් දාන්න හදනවා මෙච්චර වෙලා අඩු කරන්න කියලා. මේක කරත් තමයි දීර්ඝකාලීන පරීක්ෂණය කළ වෙලාව මොකද අපිට ලැබුණු සම්පතක් හැටියට තියෙන සූර්යයාගෙන් මේ ඩීප් ටෙක් මේ සෝලර් පවර් එකට යන්න. ඉතින් එහෙම කරද්දී අපි ප්‍රමාද නෙවෙයි අද වචනයක් කියන්න ඕනේ. අපි මම ඇත්තටම දැන් ජයග්‍රහණයක් ලැබුවා කියලා කියන්නේ මොකද ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා. ඇත්තටම ප්‍රමාද නෙවෙයි පරීක්ෂා කරලා විලා ඉතා ඉක්මනින් මේ ආතරේ ලබා දීම ගැන නම් මම අවංකව සතුටු වෙනවා. ඇයි ඒක එහෙම කරන්නේ? ඔබතුමන්ලගේ ආයතනවල 9කින් කොටේෂන් ආවට පස්සේ අපි පරීක්ෂා කරා. ඒවල කොහොමද තත්ත්වය? අනිත් එක තමයි සමහර ආයතන තියෙනවා අඩුවට දෙන්න පුළුවන් කොතර ක්වොලිටි එක. ඒක ලබා දීම මං බැලුවේ ඒ මුදල තමයි. වැඩියෙන් දීලා දෙනද අඩුවෙන් දින එකට යන්න හොඳ නැති විත්ති. එහෙම බලලා අපි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරා පැහැදිලිව ලබා දී එකයි ඉතා ඉක්මනින් සේවය ලබා ගැනීමේ පහසුකම කොහෙද තියෙන්නේ කියලා හෙව්වා. ඒ හෙව්වම ඇත්ත වශයෙන්ම මේ මාල්බේ ප්‍රදේශයේ අපිටත් ළඟ මේ ඩීප් ටෙක් ආයතන තෝරා ගැනීම ගැන සතුටුත් වෙනවා අවසර දුන්නේත් ඒක නිසා. හොඳයි. දැන් ඔබතුමා අතින් තමා සමිතියම් වාර්තාවක් හැදෙනවනේ. දැන් මේ වාර්තාවේ මෙච්චර කල් ගියේ වියදම් එක්ක දැන් විදුලි බිල ඉතුරු වෙලා තියෙනවා. ඒ වාසියක් දැන් ඔබතුමා ඔය වාර්තාවට ඇතුළත් කරනව නේද? අනිවාර්යෙන් කරනවා. මම මගේ කල්පනාකාරතුමීට කිව්වා මේක පටන් ගත්ත වෙලාව මාස 2-3ක් යනකම් අපිට ලැබෙන්නේ නැති දෙයක් තියෙනවා. අවංකව කියන්න ඕන. මොකද සමාජික ප්‍රශ්න කරා දැන් කොහොමද කොහොමද ඉවසගෙන ඉන්න අපිට ඊට පස්සේ මාස 3න් පස්සේ දැන් මහා සභාවේ ප්‍රකාශ කරනවා සූර්ය පැනල් නිසා මෙච්චර මාස්පතා ලාභය ලැබිලා තියෙනවා. මූලික මෙච්චර ලැබලා තියෙන ජයග්‍රහණත් ලබනවා. මේ කරා ඇත්තටම සමාජිකින් අතර දැනෙනවා සෝලා ආයතන මේ කරන පහසුකම් ගැනත් ඩීප් ටෙක් ආයතන මේකෙන් දීලා ලබන ප්‍රයෝජන ගැන. දැන් මේ සියලු කාරණා පිළිබඳව මුදල් ඉතුරු කර ගැනීම පිළිබඳව කතා කරා, විදුලි බලය ඉතුරු කර ගැනීම පිළිබඳව කතා කරා. දැන් ඔබතුමන්ට ඩීප් ටෙක් ආයතනය මගින් ලබා දෙන සේවාව පිළිබඳව තවත් කෙනෙකුට යම් දෙයක් කියන්නට තියෙනවා. දැන් කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ සෝලර් සිස්ටම් එකට යන්න ඕනේ කියලා මොන වගේ කාරණයක්ද කියන්න තියෙන්නේ? ඔබතුමාගේ පළමු ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නෙට උත්තරය දෙන්න ඉස්සලා මා දෙයක් කියනවා මෙහෙම කියන්නේ. අපේ රට හැරෙනකොට සූර්යයා පිළිබඳව ඊටම ගෞරවයක් දක්වන රට තමයි ඉන්දියාව. සූර්ය නමස්කාරය කරන්නේ තේ රට. අපේ රටේ සූර්ය නමස්කාරය කරන්නේ අපේ උතුම් වූ ශ්‍රී පදස්ථානයේ නමස්කාර කරනවා සිහිරු නැගෙනකොට. එතකොට හිරු කියන්නේ යම්කිසි බලයක් තියෙන එක් වස්තුවක්. සබහාධර්මයෙන් මේක දුන්න දේ එදා රජවරුත් මේකේ ප්‍රයෝජන ගත්තා. නමුත් වර්තමානයේදී අද තාක්ෂණයේ යටතේ එදා රජවරු හිතන්නේ නැතුව ඇති සූර්ය පැනල කෙනෙක් මෙහෙම නිර්මාණය කළා මේ වගේ සේවයක් කරයි කියලා. ඉතින් ඒ තාක්ෂණය අරගෙන මේ විදියට ඉතා හොඳ ව්‍යාපෘතියක් මේ සභාධර්මයේ තියෙන දෙයක් ලබා දීම ගැන අපේ සමාජිකින් දැනුවත් කරන්න පුළුවන් කමක් තියෙන ආයතනයක් හැටියට තෝරගෙන මම නම් වර මුලින් කිව්වා වගේ සතුට වෙනවා. හේතුව හරි දේ කරා, හරි දේ ලැබුණා, හරි දේ ඉදිරියටත් ලැබෙනවා. ඔය කරුණු තුන අනුව මම අවංකව භාණ්ඩාගාර කෙනෙක් හැටියට සතුට වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ සතුට මා ඉන්පසු අරමුණ තමයි මේ සූර්ය පැනල මේ ව්‍යාපෘතිය වැඩ අපේ ගොඩනැගිලි ගත්තේ විශාල පරිපත තියෙන දෙයක් මේක අපේ සමාජිකයට කොටසක් දෙන එකදී. ඒක මම මගේ කළමනාකාරතුමීගේ මිනිස්සුන්ට අපි අරගෙන දැන් අවුරුද්දක් පෙරන ගත්ත ගමම්ම මේක තමුන්නාන්සලාට මේ නිවසට සකස් කරගෙන යන්න අපි අවස්ථාවක් උදා කරලා දෙනවා. හොඳයි. එහෙම සිරි මහත්තයා බොහොම ස්තුතියි. ඔබතුමන් හොඳ තැනකින් තව මේ කතා බහ ඉවර කරේ. මේ ලබාගත් වටිනාකම ක්‍රමානුකූලව තමන්ගේ සමාජිකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙන. ඒ බලාපොරොත්තුවත් එක්කයි යොවුන් ඉන්නේ. දැන් ඔබෙත් හිතේ බලාපොරොත්තුවක් තියෙනවා වාණිජ්‍ය පරමාර්ථය ඇතුළේ ඔබේ සංගමයට වෙන්න පුළුවන්, සමිතියට වෙන්නට පුළුවන්, පුංචි ආයතනයක් වෙන්නට පුළුවන්, මහා පරිමාණය සිද්ධ කරන ආයතනයක් වෙන්නට පුළුවන්. සෝලර් සිස්ටම් එක සවි කරගන්න ඕන කියලා ඔබ හිතනවා නම් දැන්ම දුරකථන ඇමතුමක් ලබා දෙන්න. මම දුරකථන අංක දෙකක් ඔබට සඳහන් කරන්නම්. 0.77 02 77 03. නැවත වතාවක් සඳහන් කරන්නම් 0.77 02 77 03 කියන දුරකථන අංකය වගේම තවත් දුරකථන අංකයක් තියෙනවා 071 711 711 1 071 711 711 කියන දුරකථන අංකය හරහා ඔබට හැකියාවක් තිබෙනවා තව දුරටත් විස්තර දැනගන්නට. වාණිජ්‍ය පරමාර්ථය ඇතුළේ ඔබේ ආයතනයේ පුංචි ආයතනයක් වෙන්නට පුළුවන්, විශාල ආයතනයක් වෙන්නට පුළුවන්, මධ්‍ය පරිමාණ ආයතනයක් වෙන්නට පුළුවන්. කොහොම තැනක හිටියත් අපි ඔබට උදව් කරන්න සූදානම්. ඉතින් අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. හොඳයි අපි අද දවසට මේ කතාව අවසන් කරලා සමුගන්නටයි සූදානම් වන්නේ. යලිත් දිනයක ඔබව හමු වෙන බලාපොරොත්තු ඇතිව. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට.